සුබ දවසක් ඒවා සියලු දෙනාට. ඉතින් මම ඔයාලට පෙන්වන්න ආවේ මම මේ පොඩි කප්පල හදපු පැල කට් කරලා ගලවපු පැල පෙන්වන්න. මේ තියෙන්නේ මං ගලවගත්ත පැල ටිකක්. ඉතින් ඊට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඉතින් මේ ඔයාලට පේන්නේ පොඩි පැල කට් කරලා ආව පැල. ඉතින් සමහර අය අහනවා මේ වගේ කප් එක පැලෙන්න ඉඩ තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති. දැන් අපි පොඩි පැලයක්නේ කට් කරන්නේ. ඉතින් ඒ පැලේ විදිහට ඔයාලට පේනවනේ අපිට මේ පැල දීලා තියෙන විදිය. ඉතින් මේ ඇතුළේනොත් පැලයක් එනවා. টොප් කට් එක මුල් අල්ලලා හොඳට ලොකු වෙනකොට අපිට මේ ඒකේ යට කොටසින් පැලක් දීලා තියෙනවා. ඔයාලට පේන්නේ ඉතින් මේ කට් කරපු පැල වලින් ඇවිත් තියෙන පොඩි පැල තමයි. ඔයාලටත් ඉතින් පෙන්වන්න ඕන නිසා තමයි වීඩියෝ එකක් ගෙනාවේ. මේකේ පැල 3ක් තියෙනවා. අපි පැලයක් හදද්දී මේ වගේ චූටි පැලයක් නඩත්තු කරනවා නම් තමයි අපිට ලස්සන මව් ශාකයක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ලොකු පැලයක් කට් කරාම එන පැල ගොඩක් ලොකුයි. වෙලාවකට කොලයක් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි පැලයකින් ඉඳන් නඩත්තු කරනවා නම් ලස්සන ශාකයක් අපිට හදාගන්න පුළුවන්. කොළ පිරුණු මව් ශාකයක් හදාගන්න පුළුවන් මේ වගේ. මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන්. ඒ විදිහට පැලයක් නඩත්තු කරොත් එහෙම. හැබැයි ටික කාලයක් යනවා. මොකද ලොකු ගහක් කට් කරාම එන්නේ මේ වගේ පැල. කොළ වෙලාවකට දෙකක් තුනක් එහෙම මලුත් එක්ක එන වෙලාවල් තියෙනවා. නමුත් ලස්සනක් නෑ මේ ශාකවල. ඉතින් ඔයාලට පේන්නේ මේ ලිවියම් ලොකු ශාකයක් කට් කරලා ආව පැල තමයි. ඒකේ පැල 3ක් තියෙනවා. මං තාම ඒවා ගැලෙුවේ නෑ. මොකද ගැලෙව්වහම ඉතින් ඒකේ කිසිම ලස්සනක් නෑ. මොකද කොළ දෙකක් තුනක් තියෙන්නේ. ඒක නිසා. ඉතින් මල් 3ක් නම් තියෙනවා. බුෂ් එකක් විදියට හදාගන්නත් පුළුවන්. තව පොහොට්ටු 3කුත් තියෙනවා. තව ටිකක් ලොකු වුණාම මේ 3ම කට් කරන්න තමයි මං හිතන් ඉන්නේ. ඉතින් කවුරුණත් කැමති කොළ දෙකක් තුනක් තියෙන පැලයක් මිලදී ගන්නවට වැඩිය ලස්සන කොළ පිරුණු මල් තියෙන ශාකයක් මිලදී ගන්න තමයි. මේ තියෙන්නේ පින්ක් බර්ඩ් කුඩා පැලයක් කට් කරපු එකකින් ඔයාලට පේනවා ඇති ඒකෙත් පැල ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ මම පැල ගලව ගත්තට පස්සේ යට කොටස් ටික. ඉතින් මම ඒකට ආයෙත් පොහොර දාලා මීඩියා එකක් දාලා ආයෙත් තියෙනවා. මේ ඔයාලට පේන්නේ මම ගලවගත්ත පැල ටික. ඉතින් ඔයාලට පේනවා ඇති මං කොච්චර පැල ප්‍රමාණයක් ගලවගෙන තියෙනවද කියලා. ඉතින් බය වෙන්න ඕනේ නෑ. ඉතින් සමහර අය මගෙන් අහනවා පොඩි කප්පල පැල හැදෙන්න ඉඩ තියෙනවද කියලා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති. මම ඔයාලට පැල ගලවන්න කලින් පෙන්නවුවා. පියන්තිරිය වගාවක ඇති පැල ගොඩක් ගන්න එක තමයි වටින්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔයාලට සුබ දවසක්.